Sir, nanti Kebetulan mesti dulu. Mau mata kan yuk. Maki pun kita sekarang tidak boleh Skill lo nak telepon kau tu. Ani beliau kau malah kau foto kan, malah kau. Bagus pada ini. Kita kadang kau ada gelas ini, ingin berarti. Oh. bulat ke? Amar negatif ni pula nami sila hatar negatif photo. Ini kau lakukan apa on kerana kagak dipon. Tiga jaga ni. Iya betul idea nama mati itu sama. Yang mana mesti dekat. Oh mau tahu pintu lagi. Ayo pindah. Pindah. Kita lari ke mana ini? Masih Karu. Arab betul dia. lama ini tidak nanti jalan.
අක්කා ඔයාකට අපි ගන්න ඕනේ. ප්‍රදීප් විශේෂයෙන් මතක් කළ යුතුයි. එයා තාම මේක අපිට කමාන්ඩ් එක දුන්නේ. එයා තාම මෙහෙම වෙන්න කියලා. නමුත් ඊයේ හවස වෙච්ච මේ අකටතැබ්බීම නිසා ඒක වෙන්න බැරි වුණා. ඒකට අපි සමාව දෙනවා සිල් දෙනාගෙන්ම. දැන් පොඩ්ඩක් පන්සිල් ගමු ලොකු වෙලාවක් ගන්න නැතුව. අපි පොඩ්ඩක් පන්සිල් ගමු. මම කියන වෙනම ධර්මතාවයක් තියෙන බුද්ධ ධර්ම හරකී එක වෙනුත් දන්නවා. ඉතින් bulan pare dia. Hari ini kita baca lagi. Oh, Yunus ni. Tadi mana Yunus ni? Hari ini malam ni kau. Yunus ni? Dia yang Yunus ni. Yang Yunus ni. Hindu miss අපි පොඩි කාලේ අයන්නා එන්න ගන්න ඕක මිස් ඈ රත්න මිස් හින්දු මිස් ආය මේ තව කවුද හිටියා මේ අපේ ඥාන මේ ඥාන මිස් ෆොටෝ ගන්න මිස් ලගේ නාලනීද ඥාන මිස් නන්ද මිස් ඒක අපේ ළමයි පත්තුක කවුද මේ නදීක බතු කරන්න කියලා පයින් මේ පුතයි මේ චම්මයි හරි අවුල නෑ වීඩියෝ එකක් කියන්නේ මගේ වීඩියෝ එකක් කියන්නේ මාලානේ පොඩි තට්ට ගෙනල්ලා මට ප්‍රදීප්යි තරත්තයි හම්බුනා. අපේ ගාමේ කතා කරලා ඉන්නේ කොහමද? දැන් ඕ මේ දැන් නවම්බර් හොයාගෙන කතා කරාම අපි මේ මාසෙක හොයාගෙන නෝ හොයාගෙන. දැන් සතියක් දෙක කතරන් කියලා සතියක් හොයනවා. ඉන්දික ඉන්දික කල්ලලොන්නේ ඔය ගල් පාරකුත් එක්ක හරි යන්නේ අපඩ mal bisa kita lagi udah gerak oh ini bisa teman ya sama nih Okudo may hapatak ko ba? Okudo may hapatak ko abi. Abi ati ba de dan ko ta dan mama ni. Hapatak ko dan ko ta dan mama. Dara ka sama na. Dira ka tora ba? අම්තේලා කැමරාවක් පවයි යා මේ ඔක්කොම ඇති ඔය අම්මට කවන්න අම්මට සීනි මට බැනුම් ගහන්න එනවා ගෙදර කට්ටිය ඔක්කොම කේලි කියවුවොත් වජිරේ
මෙයා දෙවෙනි. මන් නෑ මන් තුන්වෙනියා. බණ්ඩාර ඇවිල්ලා දෙවෙනියා. පවුල. ඔව්. ලොකු අයියා තමයි අර SM චන්ද්‍රසේන ගාව ඉන්නේ. SM චන්ද්‍රසේන ගාව වැඩ කරේ. යා නේද? නෑ බණ්ඩාර වැඩි මල්ලෙක් කෙනා. ලොකු පුතා. බණ්ඩාර කියන අපි ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙ හිටියේ. නේ ඒක නායකයා ඇවිල්ලා මල්ලිගේ පන්ති. දිනුක පීඩාල් නෙවෙයි අපරාධ. එනර්ජි කවුරුද? ඥාතියෙක්ද? කතා කරා යා මේ යා ඒක පොඩ්ඩක් ඔය විතර කිව්වේ මට යා එන්නම් කොල්ලා මුලින්ම වෙනවා ඒක පස්සේ ඔය කට්ටිය ඔක්කොම බෑග් එකේ ඉන්න බුලමයි ටිකනේ වගේ දෙන්න කෝල් එක දාලා දීපු අටේ පන්තිල දවසක් යන්නේ කරනවා. තුන්වෙනි පන්තිලේදී මට කියනවා. ඒක තමයි මතකයි දුරතාවේ. వాడిలో రా వట్టండి పా ඉන්දිකා අපිට 15 අපේ පන්තිවල සිටියේ එතකොට මේ නිරංජනාට කතා කරා බුලත් දුන්න විදිහට එයාට දැන් බලන්න. නිරංජනා එනවා අයිකෝ මෙහෙමයි මේ අපිට නිමාවල තියෙන මොකද හේතුව අපි බලේ ඉන්නේ අපි බජට් එක අරගෙන හේතුව ප්‍රියංගිකා නෑ මොකද ප්‍රියංගිකා ආහෙලා වැඩිම පරිදි දැන තියෙන වැඩි ගන්න. අර තුන්දෙනෙක් ඉන්නවා තුන්දෙනාම දෙන්නෙක් උසස් පෙළ කරනවා. බාලික කරන සාමාන්‍ය පෙළ ලොකු පුතා උසස් පෙළ කරන එකටයි එයා දැන් රට ඉන්නේ දුන්නේ ආවේ රැකියාව කරනවා. දැන් මේ සැරේ මැත්ස් වලින් A-level කරනවා. එයා සාමාන්‍ය පෙළට එන 9ක් ගත්තා ඉස්කෝලේම. මේ සැරේ A-level කරනවා. මේ බාල පුතා සාමාන්‍ය පෙළ කරනවා. මහත්තයා A-level ව්‍යාපාරයක් කරනවා. මම ඉතින් ඒකට උදා වෙලා රැකියාවක් කරන්නේ. බස් එක ආපදන්නේ නැහැ කියලා. බස් එක ආපදන්නේ නැහැ. මට ඩිග්‍රියක් තියෙනවා මම ඉන්ටර්නැෂනල් පොකේ UK ඩිග්‍රී කරා ෆස්ට් ක්ලාස් තියෙනවා මට ඒ වගේම UK ආවම ගියේ නැහැ ලංකාවට පිට යන්න මම කැමතිනවා මේ හොටෙල් දෙකකින් මට මේ වලට මම ගියේ නැහැ හස්බන්ඩ් ෆාමසිස්ට් වෙච්ච එක ඖෂධයේදී ආචාර්ය එනකොට අපි ඔය ඉන්න ගෙදර කාමර දෙකක් හදලා තිබුණා. කාමර දෙකක් අගෙන දොරවල් ගැන මොකවත් නැහැ. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා ඉස්කෝලේ ඉඳලා ළමයි කිසිම හත් දෙනෙක් ඉන්නවා. ඉතින් හරි අමාරුවෙන් තමයි යට ගහගත්තේ. හත් දෙනාටම කණ්ඩ දීලා උයලා කණ්ඩක් දීලා කවලා එනවා ඒ ඉඳලා තමයි
ඊට පස්සේ අයින් පහළ ඉහළට ළමයි නෑ. ඒ ගාන සර් කිව්වා පියදාස් සර් ඉතින් අර නැති වුණා ආගේ බංගලට ගියා. ඊට පස්සේ පියදාස් සර් කියනවා මේ අයින් ඉහළ අපි පන්ති පටන් ගමු. ඊට පස්සේ මම උඩොලුත් නෑ. ඒ ගාන නෑ අපි කොහොමද උගන්නන්න ගමු. ඒක කොහොමද අයින් අපේ ඔය දෙවෙනි පුතා තමයි අය පන්ති හිටියේ. මම අය ජෝසප් එකට දාන්න. සර් දුන්නේම නැහැ. ඒ ගාන කොහොමද ඉතින් එයා පන්ති ගියාගෙන ඊට පස්සේ මම විද්‍යාව, ගණිතය, සෞඛ්‍ය, එතකොට කෘෂිකර්මය ඔය විෂයන් අතරම මම යන්නේ. එතකොට විජේසුන්දර කියලා මිස් කෙනෙක් හිටියනේ. අපි විජේසුන්දර එයා සිංහල සමාජ අධ්‍යයනය තව විෂයක් තිබුණා. ඒ විෂයක් කෙරේ විජේදමර කියන්නේ අර ගණන්ත නෑ. නෑ. ඔයාලා ඉන්නේ ඉස්සර. ඉතින් ඒ විෂයන් උපුදෙනිය කියලා කිව්වේ. උපුදෙනිය කියලා කියන්නේ. ඔව් උපුදෙනිය කියලා කියන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි උගන්වන්න හිටියා. අපේ මේ සීලා කියලා ඉංග්‍රීසි කියන්නේ. ඉතින් එයා තමයි ඉංග්‍රීසි කියන්නේ. ඔහම තමයි ඔය විෂයන් ටික අදගෙන ආවේ. ඉතින් මට පීරියඩ් 40ම වැඩ. පීරියඩ් 40ම වැඩ. ඒ විද්‍යාව, ගණිතය, සෞඛ්‍ය, කෘෂිකර්මය ඔක්කොම කරනවා. ගෙදර ගිහිල්ලා නිකන් ඇයි ඕ පීරියඩ් වලත් අපිට ඕ ෆීඩ් එකක් තිබුණේම නැහැනේ. අපිට මිස්ලාවේ නැතුනහම අපි ඔක්කොම ගිහිල්ලා අම්මගේ කාමරේ තමයි. විද්‍යා කාමරේ. ඔව් කාමරේට ගෙන්න ගන්න. වැඩ කරේ. ඉතින් මම ඉඳලා තමයි පස්සේ පහවතර ඉවර්ටි එකට පස්සේ ඊට පස්සේ එයා දැම්මා සෙන්ටර් එකට. සෙන්ටර් එකට දැම්මම පස්සේ ඉතින් එයා උදේ එයා බස් එකට යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩයි ගෙදර. ඔය කාලේ ඉතින් ඔක්කොටම ප්‍රශ්න. ඉතින් මහන්සියක් ලෙඩේ. මහන්සිය ඇක්සිඩන්ට් වුණා. මට කියන්න මේ එනවා මම වගේ ළඟවිලි. ඊට පස්සේ ඉස්පිරිතාලෙ ගිහින් මම ඔබට ඔක්කොම ගැලුවා. ගැලවලා ඉතින් ඔක්කොම අයින් කරලා ආය ආවුත් ඊපස්ස හයි කරලා තමයි ඔය තියෙන්නේ. ඉතින් ලෙඩේ කියා. එයා කිසි දෙයක් වෙලා කල්පනාව නැහැ. ඒ වගේ තමයි ඉතින් දැනුත් එහෙම තමයි ඉතින් දැන් ඉන්නවා ඉතින්. ඉතින් තනියට හරි දැන් මම ළඟ ඉන්න එක මට ලොකු දෙයක් නේක. ඉතින් ඒකින් ඉන්නවා මේ ටික වෙලාවට දෙනවා. ඒකත් එයාගේ වැඩක් කරනවා. ඔක්කොම කරගෙන තමයි ඔය ජීවිතේ ගත ගහගෙන ආවේ. ඊට පස්සේ ඉතින් ටික ලොකු වුණාට පස්සේ එයා ඉතින් ගෙදර වැඩ උදව් කරනවා. ඒ වගේ දුවලා ටික ලොකු වුණාට පස්සේ තමයි මේ ගෙදර වැඩට උදව් උඩ ඒක ගන්න
Thank you.